අයිබෝන් සුබ දවසක් වේවා. අන්තර්ජාලය හරහා මුදල් උපයන්න බලාපොරොත්තු වෙන ඔයාලටයි ඒ වගේම සෝෂල් මීඩියා මාකටිං කරගන්න බලාපොරොත්තු වෙන ඔයාලටයි දෙගොල්ලොන්ටම මෙන්න ගෙනාව ලංකාවේ අලුත්ම වෙබ්සයිට් එක mygenie.lk. ඔයාලට ඔන්ලයින් earn කරන්නයි සෝෂල් මීඩියා grow කරගන්නයි හැම දෙයක්ම එකම තැනකින් කරගන්න පුළුවන්. ඉතින් මේකේ බේසික් හැම දෙයක්ම මූලික අධීරය ටික මම පැහැදිලි කරන්නම්. අපි එහෙනම් එකතු වෙමු වීඩියෝ එකත් එක්ක. හරි mygenie කියන වෙබ්සයිට් එකට ආවම ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මුලින්ම ඔයාලා මේකට ජොයින් වෙනවා නම් අනිවාර්යයෙන් මේ Telegram බටන් එකෙන් ඔයාලා අපේ Telegram group එකත් එක්ක ජොයින් වෙන්න. මේ Telegram group එකෙන් ඔයාලට අවශ්‍ය කරන සහයෝගයන් ලබා ගන්න හැකියාවක් තියෙන. ඒ වගේම අලුත් වෙන හැම දෙයක් ගැනම අප්ඩේට්ස් ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම ඔයාලට අපේ Telegram bot හරහා ඔයාලට මතුවෙන ප්‍රශ්න වලට උත්තර ලබා ගන්නත් හැකියාවක් තියෙනවා. හරි අපි ඊට පස්සේ බලමු කොහොමද මේකට රෙජිස්ටර් වෙන්නේ කියලා. ඔයාලට පුළුවන් මේ මෙනු එකේ රෙජිස්ටර් කියන බටන් එකට යන්න. එතනට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඔයාගේ යාළුවෙක් හරහා නම් මෙතනට සම්බන්ධ උනේ. මෙන්න මෙතන ඔයාලට පෙන්නයි එයාගේ ස්පොන්සර් නේම් එක විදියට එයාගේ යූසර් නේම් එකයි මෙම්බර් ID එකයි. ඉතින් ඔයාලට තියෙන්නේ මුලින්ම මෙතන ඔයාගේ යූසර් නේම් එක දෙන්න. යූසර් නේම් එකක් දෙන්න මෙතන මම උදාහරණයක් විදිහට මෙතන දෙන්නම්. ඊට පස්සේ පාස්වර්ඩ් එකක් දෙන්න. මම පාස්වර්ඩ් එකක් දෙනවා මේ විදිහටම. ඊට පස්සේ I agree terms and conditions දෙන්න. register කියන බටන් එක ටික් කරන්න. හරි. දැන් මම මේක මේ විදිහටම දෙන්න හේතුුනේ මෙතන පෙන්න ඔයාගේ යූසර් නේම් එක කලින් වෙන කෙනෙක් භාවිතා කරලා තියෙනවා කියලා. හරිද? මේ මැසේජ් එක එන නිසා මම මේ විදිහට දුන්නේ ඔයාලට. එහෙනම් අනිවාර්යෙන් ඔයාගේ මෙතන යූසර් නේම් එකට පුංචි වෙනසක් කරන්න. හරිද? මම උදාහරණයක් මෙහෙම පෙන්නන්නම්. ඒ විදිහට ආවොත් ඔයා අනිවාර්යයෙන්ම අපිට පුළුවන් අංකයක් දෙන්න. මේ වගේ අංකයක් දෙන්න. හරිද? right. මේක agree terms conditions දීලා register වෙන්න. හරි registration successful කියලා දැන් ඔයාලට වැටුණා. register successful කියලා වැටුණාට පස්සේ ඔයා login page එකට detect වෙයි. එතනින් ඔයාලට පුළුවන් මෙතන ඔයාගේ යූසර් නේම් එක දෙන්න. ඊට පස්සේ පාස්වර්ඩ් එක දෙන්න. ඔයාලට පුළුවන් මෙතන ඔයා මතක තියාගන්න කියලා remember me කියන ටික් එක දීලා login වෙන්න. අනිවාර්යයෙන්ම ඔයාගේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි මතක තියාගන්න. අමතක කරන කොහේ හරි ලියලා තියාගන්න. මේ විදිහට ඔයා රෙජිස්ටර් වෙලා login එකට ආවට පස්සේ මෙහෙම ඔයාගේ dashboard එක පෙන්නයි. මෙතන ඔයාගේ user ID එක පෙන්නයි. ඒ වගේම මෙතන user name එක පෙන්නයි. මෙතන ඔයාගේ total earnings ඔයා මේකේ වැඩ කරනකොට ඔයාට එන earnings පෙන්නනවා. ඒ වගේම මෙතන pending earnings පෙන්නනවා. ඔයා වැඩ කරන දේවල් approve වෙනකන් මෙතන pending විදියට තියෙනවා. මෙන්න මෙතන ඔයා වැඩ කරන්න කලින් අනිවාර්යයෙන්ම පහලින් මේ ඔබේ සමාජ මාධ්‍ය ගෙනුම් ස්ක්‍රීන්ෂොට් උඩුගත කරන්න කියන තැනේ ඔයාගේ Facebook එක, Instagram එක, YouTube එක, TikTok එක මේ හැම එකකම ඔයා වැඩ කරන්න බලාපොරොත්තු වෙන හැම සෝෂල් මීඩියා එකකම ස්ක්‍රීන්ෂොට් එකක් මෙතනට අප්ලෝඩ් කරන්න ඕනේ. හරි. මම මුලින්ම පෙන්නන්නම් ඔයාලට දැන් Facebook එකේ ඔයා අප්ලෝඩ් කරන්න ඕන ඔයාගේ ප්‍රොෆයිල් එක. ඔයා මුලින්ම මේ විදිහට ඔයාගේ Facebook එකට එන්නේ. ඇවිල්ලා ඔයාගේ ප්‍රොෆයිල් එකට යන්න. හරිද? මෙන්න මේ ප්‍රොෆයිල් එකේ තමයි ඔයා ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න ඕනේ. හරි. අපි මේ විදිහට ස්ක්‍රීන්ෂොට් එකක් දාගත්තා. මේ විදිහට ඔයාගේ Facebook, TikTok, Instagram, YouTube හැම එකම මේ ප්‍රොෆයිල් එක තමයි ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න ඕනේ. ඊට පස්සේ අපි එනවා Facebook එකට. මම අර Facebook එක කරලා පෙන්නන මෙතන choose profile කියන තැනට ගිහිල්ලා මේ විදිහට ඔයාගේ ස්ක්‍රීන්ෂොට් එකට ගිහිල්ලා ස්ක්‍රීන්ෂොට් එක අප්ලෝඩ් කරන්න. මෙතන අප්ලෝඩින් කියලා වැටෙනවා. එතකොට ඔන්න ඔයාලට පේනවා ෆයිල් අප්ලෝඩඩ් සක්සස්ෆුල් කියලා වැටෙනවා. මෙතන මේ විදිහට ඔයාගේ Facebook, TikTok, Instagram මේ හැම සෝෂල් මීඩියා එකම ප්‍රොෆයිල් අප්ලෝඩ් කරන්න. ඒ අප්ලෝඩ් කරන්න නැතුව ඔයාලා කිසිම අවස්ථාවක ඔයාලගේ ටාස්ක් කම්ප්ලීට් කරන්න යන්න එපා. අපේ සෝෂල් මීඩියා ටික අප්ලෝඩ් කරගත්තට පස්සේ බලමු කොහොමද ටාස්ක් කරන්න කියලා. මම මුලින්ම මට Facebook page එකක් follow කරන මේ ටාස්ක් එක කරලා පෙන්නන්නම්. ඔයාලා මෙතන මේ go to task කියන එකට යන්න. ඊට පස්සේ මෙතන තියෙන මේ details ටික අනිවාර්යයෙන්ම කියවන්න. මේ උපදේශ ටික කියවලා බලන්න අනිවාර්යයෙන්ම. ඔයාලා මෙතන visit task link කියලා තියෙනවා. visit task link එකට ගියාම මේ විදියට අදාළ page එක open වෙනවා. මේ page එක follow කරන්න. follow කරාට පස්සේ ඔයාලට තියෙන්නේ
follow win කියන එක මෙතන අනිවාර්යයෙන්ම වැටෙන්න ඕන. follow කරාට පස්සේ මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. නැවත එන්න ටාස්ක් එකට ඇවිල්ලා ඔයාලට පුළුවන් මෙතනින් choose file ගිහිල්ලා ඔයාගේ ස්ක්‍රීන්ෂොට් එක අප්ලෝඩ් කරන්න. ස්ක්‍රීන්ෂොට් එක අප්ලෝඩ් කරන්න පුළුවන් මේ විදිහට ස්ක්‍රීන්ෂොට් එක එනවා. ඊට පස්සේ සබ්මිට් කරන්න. මෙහෙම කළාම ඔයාගේ මේ earning එක pending දැන් මේ විදිහට successfully වැටෙනවා. මේක pending earnings වලට යනවා. මම ඒක පෙන්නන්නම්. හරිද? මේ පේන්නේ ඔයාලට pending earnings වලට ඔයා කරපු task එක ගියා. මේ විදිහට තමයි task කරන්න තියෙන්නේ. මම ඊළඟට පෙන්නන්නම් ඔයාලට subscribe කරන්න තියෙන එක. මේකේ විශේෂත්වයක් තියෙනවා. subscribe කරන දේවල් වල අර වගේ link එකකින් click කරලා යන්න නැහැ. හරිද? මෙතන ගියාට පස්සේ channel එක පෙන්නනවා. මෙතන channel එක පෙන්නනවා. මේ channel එක ඔයා YouTube එකට ගිහිල්ලා search කරන්න. search කරලා මේකේ screenshot එකක් දාගන්න. හරිද? එතකොට මේ link එකක් නෑ. මේ visit task link කියන එකට ගියාත් ඔයාට පෙන්නන්නේ මේ channel එකේම image එක. ඉතින් ඔයාට තියෙන්නේ මේක YouTube එකට ගිහලා search කරන්න. search කරලා subscribe කරන්න. subscribe කරාට පස්සේ subscribe කළා කියන එක screenshot එකක් දාගෙන මෙතන file එක choose කරන්න. file එක තෝරලා submit කරන්න. ඒ වගේම තව විශේෂයෙන්ම දැනගන්න ඕන දෙයක් තමයි ඔයාට මේ පෙන්න copy comments කියලා තියෙනවා. copy comments වලදී මේක විශේෂයි. අනිවාර්යයෙන්ම copy comments වල task එකකට ගියාම ඔයාට මෙතන පෙන්නනවා comment එක copy කරගන්න කියලා. හරිද? මෙතන මේ තමයි මේකේ තියෙන comment එක. ඒ වගේම මේ comment එක මෙතනින් ඔයාලට copy කරගන්න පුළුවන්. copy comment වලට යන්න, මේ comment එක copy දෙන්න. ඊට පස්සේ visit task link එකට ගිහිල්ලා අදාළ post එක open වෙනවා. අදාළ post එක open වුණාම මේ තියෙන post එක මේ comments වලට ගිහිල්ලා ඔයා copy කරගත්ත comment එක මෙතන ඇවිල්ලා paste කරන්න. කරලා දාගන්න ඔයා දාපු comment එකේ screenshot එක. right? screenshot එක දාගෙන එන්න නැවත task එකට. task එකට ඇවිල්ලා ඔයාගේ comment එක select කරන්න. මෙතන screenshot එකේ submit කරන්න. right? මෙන්න මේ විදිහට තමයි task කරන්න තියෙන්නේ. එතකොට මේ copy comment වල තමයි ඒ දාපු comment එක copy කරගෙන එන්න ඕන. ඒ වගේම copy comment නැතුව ඔයාලා comments දාන්න තියෙනවා. හරිද? මම ඒ වගේ task පෙන්නන්න. එතෙන්දී ඔයගොල්ලෝ comment එක මේ emoji එක තනි වචනයකින් හරිද? දැන් මේ comment this post කියන එකේ මේකේ comment එකක් නැහැ ඔයාලා copy කරගෙන යන්න. මෙහෙම copy comment නැතුව comment එකක් දාන task එකක් ඔයාලට ආවොත් අනිවාර්යෙන් ඔයාලා ඒක post එක හරි video එක හරි ගිහිල්ලා අනිවාර්යෙන් පොඩි වෙලාවක් බලන්න. බලලා ඒ post එකට ගැලපෙන positive comment එකක් දාන්න. මොකද positive comment එකක් දාන්න කියන අපි කොයි වෙලාවකවත් කිසිම කෙනෙක්ට මඩ ප්‍රචාර කරන දේවල්, දේශපාලනික දේවල් කිසිම කෙනෙක් අව탁සිරු කරන වගේ කමෙන්ට්ස් දාන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ පොසිටිව් කමෙන්ට් එකක් දාන්න. ඒක තනි වචනෙන් දාන්නත් එපා. ඉමෝජිස් වලින් දාන්නත් එපා. පොඩ්ඩක් වචන කිහිපයක ගැලපෙන හොඳ කමෙන්ට් එකක් දාන්න. දාලා ස්ක්‍රීන්ෂොට් එක දාලා අර විදිහටම අප්ලෝඩ් කරන්න. මම දැන් ඔයාලට කියලා දෙන්නම්. ටාස්ක් සිස්ටම් එකේ පල්ලෙහාටම ගියාට පස්සේ ඔයාලට පෙන්නන මේ වගේ බටන්ස් ටිකක්. මෙතන මේ ඔයාලගේ ටාස්ක් හිස්ටරි එක බලා ගන්න පුළුවන්. ඔයා කරපු ටාස්ක් වල හිස්ටරි එක මෙතනින් බලා ගන්න පුළුවන්. හරිද? මෙතන හැම එකකම හිස්ටරි එක තියෙනවා. ඒ වගේම මෙතනින් ඔයාලට withdraw ලබා ගන්න පුළුවන්. withdraw ලබා ගන්න එක මෙහෙමයි වෙන්නේ. ඔයාලට පුළුවන් මෙතනට ගියාට පස්සේ මෙතන පෙන්නනවා mobile reload සහ bank transfer කියලා දෙකක් පෙන්නනවා. මේ විදිහටම ඔයාලට withdraw ලබා ගන්න පුළුවන්. ඔයා bank එකට withdrawal එක ගන්නවා නම් මෙතන පල්ලෙහාන් ඔයාගේ bank details ටික, ඔයාගේ නම, account number එක, bank name එක, branch එක මේ දාලා save කරන්න. ඔයා mobile එකට reload එකක් විදියට ගන්නවා නම් ඒකත් ඔයාට මෙතනින් ලබා ගන්න හැකියාවක් තියෙනවා. මෙතන referral විස්තරය කියන තැනට ගියාම ඔයාගේ total referrals ලගෙන් ආපු earning මේ හැමදේම පෙන්නනවා. ඔයා කාව refer කරනවා නම් ඔයාට පුළුවන් මෙන්න මෙතන ඔයාගේ refer link එක තියෙනවා. මෙන්න මේ refer link එක copy කරලා ඔයාගේ යාළුවට යවන්න. එයා register වෙනකොට ඔයාගේ refer කෙනෙක් විදිහට register වෙනවා. එතකොට මෙතන referrals ලා ප්‍රමාණය පෙන්නනවා. referral ලගෙන් ආපු earnings මේ හැමදේක්ම මෙතනින් ඔයාට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඊළඟ විශේෂම දේ තමයි ඔයා ආවේ social media එකට followers දාගන්න නම් ඔයාගේ like comments වැඩි කරගන්න නම් ආවේ ඔයාට පුළුවන් social media boost කියන තැනට යන්න.
social media boost කියන තැන ගියාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාට එයි. මෙතන ඔයාට පුළුවන් ඔයාගේ නම දාන්න. ඔයා රීසේල් කරන කෙනෙක් නම් ඔයාගේ කස්ටමර්ගේ ඔයාගේ ක්ලයන්ට්ගේ නම දාන්න. ඒ වගේම මොබයිල් නම් ඔයා නම් මේක දාන්නේ ඔයාගේ මොබයිල් නම්බර් එක මෙතන දාන්න. හේතුව අපිට ඔයාලව සම්බන්ධ කරගන්න උනොත් මේ දාන ෆෝම් එකේ මොකක් හරි වැරද්දක් වෙලා ඔයාලව සම්බන්ධ කරගන්න අවස්ථාවක් වුණොත් අපිට එතනින් ඔයාව සම්බන්ධ කරගන්න හැකියාව ලැබෙන නිසා. ඉතින් මෙතන ක්ලයන්ට් නේම් එක දාන්න නැත්නම් මොබයිල් නම්බර් එක දාන්න. ඊට පස්සේ මෙතනින් ඔයාගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක තෝරන්න මොකක්ද කියලා. ඔයාට අවශ්‍ය කරන සර්විස් එක තෝරන්න ලයික්ස් ද කමෙන්ට් ද ෆලෝවර්ස් ද ඕනේ කියලා. එතකොට මෙතන ස්පෙෂල් නෝට් එකක් ඔයාට දෙන්න පුළුවන්. යූසර්ට පෙන්වන්න ඕන මේක මොකද ඔයා කමෙන්ට්ස් දානවා නම් මේ පෝස්ට් එක බලලා ගැලපෙන කමෙන්ට් එකක් දාන්න වගේ ස්පෙෂල් නෝට් එකක් දෙන්න පුළුවන්. එතකොට ප්‍රේක්ෂකයන්ව තෝරගන්න මෙතන ශ්‍රී ලංකා කියලා. එතකොට ඔයාට කොච්චරක් ඕනේද? 100ක් කමෙන්ට් 100ක් ෆලෝවර්ස් 100ක් ලයික් 100ක් මෙතන ඔයාට ඒක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම දැන් අපි හිතමු ඔයා දානවා මේකට ෆලෝවර්ස්ලා 100ක් ගන්න දානවා. දැනට ඔයාගේ ස්ටාර්ට් කවුන්ට් එක තියෙනවා. කීයක්ද? ඔයා කමෙන්ට්ස් 100ක් දානවා. දැන් ඔයාගේ කමෙන්ට් කීයක් දැනට තියෙනවද? ඒක දාන්න මෙතන ස්ටාර්ට් කවුන්ට් එක කීයද කියලා. ඒ වගේම ඔයාගේ ලින්ක් එක මෙතන දාන්න ඕනේ. කමෙන්ට්ස් ගන්නවා නම් ලයික්ස් ගන්නවා නම් පෝස්ට් එකක නම් පෝස්ට් එකේ ෂෙයා බටන් එකට යන්න. ෂෙයා බටන් එකට ගියාට පස්සේ කොපි ලින්ක් කියලා තියෙනවා. එතනින් කොපි ලින්ක් එක කොපි කරගන්න. ඔයා PC එකෙන් නම් ලින්ක්ස් අරන් මෙතන දාන්න එපා. අනිවාර්යයෙන්ම මොබයිල් එකෙන් ෂෙයා ලින්ක්ස් වලට ගිහිල්ලා ෂෙයා කියන තැනින් ලින්ක් එක අරගන්න අනිවාර්යයෙන්ම. එතකොට මෙතන ඔයාගේ පේමන්ට් එක පෙන්නයි කොච්චර මුදලක් ඔයාලට මේකට වැය වෙනවද කියලා. ඔයාලට මෙතනින් පුළුවන් මෙතඩ් එක තෝරන්න. බැංක් ට්‍රාන්ස්ෆර් දෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම මේ මුදල බැංක් ට්‍රාන්ස්ෆර් ගියට පස්සේ මෙතන බැංකු විස්තර ටික පෙන්නනවා. මේ බැංක් ඩීටේල්ස් වලට ඔයාගේ පේමන්ට් එක කරලා ඔයාට පුළුවන් මෙතන ස්ලිප් එක අප්ලෝඩ් කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මෙතන ටාස්ක් සිස්ටම් එකට ගිහිල්ලා ටාස්ක් earning වලින් ඔයා earn කරලා තියෙන මුදල් වලින් මේකට කැපෙන්න දෙන්න පුළුවන්. මේක හොඳම අවස්ථාව තමයි follow to follow ගන්න අයට follow to follow කර ඉන්න අවස්ථාවක් නැහැ. මේකට ඇවිල්ලා follow කළාම ඔයාට හැදෙනවා earning එක. ඒ earning එකෙන් ඔයාට පුළුවන් ඔයාගේ page එකට followers comments ඔයාට අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට දාගන්න. ඉතින් ඔයාට මේ ස්පෙෂල් නෝට් එකක් අපිව මොනවා හරි ඇඩ්මින් ලට මොකක් හරි ස්පෙෂල් නෝට් එකක් දෙන්න තියෙනවා. මෙතනින් ඒ නෝට් එක දෙන්න පුළුවන්. ඒ වගේම මේක ඔයාට ෂෙඩියුල් කරගන්න පුළුවන් කොයි වෙලාවටද මේක වැටෙන්නේ කියලා. හරිද? මේ ඩිෆෝල්ට් දැන් මේ ටයිම් එක වැටෙනවා. නමුත් ඔයාට මෙතන හැකියාව තියෙනවා. ඔයාට මේ පෝස්ට් එක ලයික් කමෙන්ට්ස් වැටෙන්න ආරම්භ වෙන්න ඕනේ කොයි වෙලාවටද කියලා දාන්න. ඉතින් මේ උත්තන්ට අපේ terms and condition වලට agree වෙලා ඔයාට upload task දෙන්න. ඔයාට මෙතනින් task එක අපිට ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට ඔයාලගේ social media grow කරගන්න පුළුවන්, online earn කරන්න පුළුවන්, රීසේල් කරන්න පුළුවන්. මේ විදිහට මේ සිස්ටම් එක කරා earn කරන්න පුළුවන්. ඔයාට මාසයකට සැලකිය යුතු මුදලක් මේකෙන් උපයා ගන්න හැකියාවක් තියෙනවා. මීට අමතරව අපි මේ පිළිබඳව දීර්ඝ වශයෙන් පැහැදිලි කරන වීඩියෝ එකක් අරන් ඉන්න. මේ බේසික් විදිහට මූලික අවබෝධය ලබා දෙන්න තමයි ඔයාට මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ටීම් ලීඩර් කෙනෙක් සම්බන්ධ කරගන්න අනිවාර්යයෙන්ම Telegram group එකත් එක්ක join වෙන්න. අප්ඩේට් එකේ ඉන්න හැම දවසකම ජය වේවා සියලු දෙනාටම.